අද මම හිතුවා වෙනම දෙයක් ගැන කතා කරන්න. වෙනම පුද්ගලයෙක් ගැන කතා කරන්න. මේ ඉන්නේ මම චූටි කාලේ. හැමෝගෙම ළමා කාලය හරිම ලස්සනයි කියනවනේ. මගෙත් ඒ වගේ තමයි. මෙන්න මේ පණ දෙක හින්දා. මේ ඉන්නේ මගේ අම්මගේ තාත්තයි අම්මයි. මම මොන්ටිසෝරි කාලේ ඉඳන් ඊටත් කුඩා කාලේ ඉඳන් මේ දෙන්නත් එක්ක තමයි හැදුනේ. ගොඩාක් සතුටින් ගෙවිච්ච ජීවිතයක් තමයි මට චූටි කාලේ තිබුණේ. මේ තියෙන්නේ අප්පච්චි කිරි අම්මයි දෙන්නගේ ලස්සන ගෙදර. මං අම්මගේ තාත්තට කියන්නේ අප්පච්චි කියලා. අම්මගේ අම්මට කිරි අම්මා කියලා තමයි කතා කරන්නේ. අප්පච්චි කිරි අම්මයි කියන්නේ මගේ ජීවිතේ මට වෙන් කරන්නම බැරි වස්තුන් දෙකක්. ඒ තරම් මට එයාලා ආදරේ රැකවරණය දුන්නා. මේ ඉන්නේ මගේ ලස්සන අප්පච්චි. අප්පච්චි ගොඩක් සතුටින් හිටියේ. ඒ වගේම හරිම දැහැමි ජීවිතයක් ගත කරේ. එයා ගොඩාක් උගත් මිනිස්සෙක්. එයාගෙන් ගත්ත දැනුම බොහොමයි. හැබැයි ඉතින් මගේ අප්පච්චිට යන්න කාලය ඇවිදින් තිබ්බා. දරා ගන්න අමාරුයි. පහුගිය ටිකේ මම ඔයාලට වීඩියෝ එකක් දැම්මේ නැත්තේත් මෙන්න මේ සිදුවීම මත. ඉතින් අද අප්පච්චි අපිත් එක්ක නැහැ. දුකයි. හැබැයි තව පැත්තකින් හිතනවා මගේ අප්පච්චි දුක් විඳින්නේ නැහැ කියලා. මේ ඉන්නේ මගේ අම්මා. අම්මගේ තාත්තා තමයි නැති වුනේ. ඉතින් වටින පුද්ගලයෙක්. මට හිතුණා මගේ අප්පච්චි ගැන කතා කරන්න. මොකද මට තාත්තා කෙනෙක් වගේ මගේ ජීවිතේ හැම වෙලේම පිටිපස්සෙන් හිටපු පුද්ගලයෙක් තමයි අප්පච්චි කියන්නේ. ඉතින් අප්පච්චි අද නැතත් මට හිතුණා මතකයක් විදිහට අප්පච්චිව මේ විදිහට වීඩියෝ එකකින් ඔයාලට පෙන්වන්න. ඉතින් මට කතා කරන්න අප්පච්චිගේ ගුණ කියන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි මේ චුට්ටයි අප්පච්චිට හැමදාම ආදරෙයි. බුදු සරණයි.